කාන්තාවකට පුළුවන් පුංචි පැල්පතක් මාලිගාවක් කරන්න. ඒ වගේම තමයි මාලිගාව පැල්පතක් කරන්න. මුදල්, දේපල වලට වඩා ඇයගේ ආදරය, උත්සාහවන්තකම, ඉවසීම, කැපවීම මත මේ පුංචි පැල්පත මාලිගාවක් දක්වා දියුණු කරන්න ඇයට පුළුවන්. ඒ උත්සාහවන්ත ගමනේ ගෙදර වැඩ කෝටියක් තියෙනවනේ ඉවරයක් වෙන්නේ නැති. ඉවරයක් වෙන්නේ නැති ගෙදර වැඩ අපි හිතන තරම් අමාරුද? අපිම තමයි ගෙදර මේ වැඩ ටික ලොකු පීඩනයක් කරගෙන ඉන්නේ. අද මම ඔයාලා එක්ක බෙදා ගන්නවා ගෙදර වැඩත් කරගෙන නිදහසේ ඉන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එක අවසානය තෙක්ම බලන්නකෝ. අපි හැමෝම දවස ආරම්භ කරන්නේ අපේ නිදන ඇඳින්. හැමෝම අවදි වුණ ගමන්ම මේ ඇඳ සකස් කරන්නේ කීයෙන් කී දෙනාද? නිදන ඇඳ මුලින්ම ලස්සනට හැදුවම මුළු කාමරේම ලස්සනයි. ඒ වගේමයි පියමනාපයි. මේ විදිහට තමන්ගේ ඇඳ හදන්න පුරුදු වුණාම ඔයා දන්නේවත් නැතුව අපේ වැඩවලින් පළමු වැඩේ අවසන් වෙලා. මම ඊළඟට කතා කරන්නේ ගෙදර තියෙන ෆ්‍රිජ් එක ගැන. අපේ වැඩ ලේසි කරන්නත් වැඩ වැඩි කරන්නත් මේ ෆ්‍රිජ් එකට පුළුවන්නේ. ෆ්‍රිජ් එක මාසයකට සැරයක්වත් සුද්ධ කරනවද? සතියට ගෙනන එළවලු සෝදන්නේ නැතුව එහෙම්මම දානවද? හොඳට හොදලා ඒ එළවලු ටික සතියට කපලා ඇසුරුම් භාජනවල දානවනම් ඇත්තටම සතියටම පහසුයි. ඒ වගේම තමයි කල් නිකුත් වෙන දවස් බලලා නරක් වුණු දේවල් ඉවත් කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අපේ සෞඛ්‍යයටත් හොඳයි, සල්ලිත් ඉතිරියි, කාලෙත් ඉතුරුයි. ඇඳපු ඇඳුම් ගලවලා ඇඳ උඩ, පුටු උඩ දානව නම් අදම නතර කරන්න. වැඩට යන කෙනෙක් නම් ගෙදරට ඇඳන් ඉදි ඇඳුම් ගලවන ගමන්ම ලොන්ඩ්‍රි බකට් එකට දාන පුරුදු වුණාම අපේ වැඩ තවත් ලේසි වෙනවා. අපි පාවිච්චි කරන ස්කින් කෙයා බඩු ටික ඇඳ උඩ ඩ්‍රෙසින් ටේබල් එකේ විසිරී තියෙනවා නම් ඒවා අපි පාවිච්චි කරලා ඒ තැන් වලින්ම තියන්න පුරුදු වුණාම අමුතුවෙන් අස් කරන්න දෙයක් නෑ එතකොට. ගෙදර තියෙන හැම බඩුවකටම අදාළ තැනක් වෙන් කරන්න. කුඩා දරුවන්ගේ ඉඳන් ගෙදර ඉන්න හැමෝටම ඒ පුරුද්ද ඇති කරාම එයාලා දන්නවා මේ බඩුව තියන්න ඕනි කොතනද කියලා. හැම ගෙදරකම පේන්න තියෙන දෙයක් ගැන තමයි ඔන්න කතා කරන්න යන්නේ. රෙදි හොදලා අල්මාරි වලට දානකල් රෙදි ටික දාලා තියෙන පුටුව මේ පුටුව රෙදි නැති වෙන්නෙම නෑනේ. ගමනක් යද්දිත් මේ පුටුවෙන් තමයි රෙදි හොයාගන්නේ. ඉතින් මෙහෙම පුටුවක් දිනපතා ගෙදරක තියාගන්න එපා. හොදපු රෙදි ඉක්මනින්ම නවලා අල්මාරි වලට දාගන්න. ගෙදර වැඩ ඉක්මනින්ම ඉවර වෙන්නත් මුළු කුස්සියම පිරිසිදුව තියාගන්නත් හිස් වුණු සින්ක් එක ගෙදරක පිරිසිදුකමේ මූලික සංකේතයක්. උයලා ඉවර වෙලා පාවිච්චි කරපු භාජන ඒ මොහොතේම හොදන්න පුරුදු වෙලා ඉදුල් ඔක්කොම සින්ක් එකෙන් ඉවත් කරාම මුළු කුස්සියම පිරිසිදුයි. වැඩත් අඩුයි. කුස්සියේ සතුන් බෝ වෙන ප්‍රමාණයත් අඩුයි. නිතර නිතර හොදන්න අවශ්‍ය වෙන්නේ නෑ එතකොට. වැඩක් අපි කරාම ඒ මොහොතේම ඒ අවසන් කරන්න පුරුදු වුණොත් ගෙදර වැඩ ඉක්මනින්ම අවසන් වෙනවා. හිස් වුණු සින්ක් එක දැක්කම මාර සතුටක් තමයි මට නම් දැනෙන්නේ. කුස්සියේ අනවශ්‍ය දුගදක් එන්නේ නෑ එතකොට. අපි උයන්න ගන්න එළවලු පිරිසිදු කරද්දී ලූණු පොත්තු, සුදු ලූණු පොත්තු බිමටම දාන්න පුරුදු වුණොත් බිම පිරිසිදු කරන්න තවත් වෙලාවක් යනවා. ඒ නිසා ආහාරවලට නොගන්නා ද්‍රව්‍ය ඉවත් කරද්දී මේ වගේ භාජනයක් තියාගන්න. එතකොට කවුන්ටර් টොප් එක බිම පිරිසිදු කරන්න අමතර කාලයක් යන්නේ නෑ. ඒ වගේම හැමදාම මේවා අලුත් පිට තියාගන්න අපට උදව් වෙනවා. උයලා ඉවරුණු ගමන් විනාඩි 10ක් හරි විනාඩි 5කින් හරි කුස්සිය අස් කරොත් උදේ වරුවේ රාත්‍රියේ වැඩ ගොඩාක් ඉවරයි. දවසේම වැඩ රැට කරන්න තියාගන්න එපා. එතකොට ඔබ නිතරම දකින්නේ අපිළිවෙල වූ ගෙදරක්.
අපිට තියෙන්නේ කුඩා ඉඩක ගෙදරක් නම් ඒ ගෙදර පුළුවන් විදිහට ලස්සනට තියාගන්න ඔයා දන්නේවත් නැතුව ඔයා දියුණු වෙනවා අනිවාර්යයි. ගෙදර වැඩ ඉවරයක් වෙන්නේම නෑනේ අනේ කියලා මැසිවිලි කිව්වට ඒකේ ප්‍රධානම හේතුව තමයි ගත්ත බඩුව ගත්ත තැනින් තියන්නේ නැතිකම. ඇත්තටම ගෙදරක අම්මා තාත්තා දිහා බලාගෙන දරුවෝ හැදෙනවා. දරුවන්ට පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න ඕනි ගත්ත දේ ගත්ත තැනින් තියන්න. එතකොට ගෙදරක සෑහෙන රාජකාරි ටිකක් දන්නේවත් නැතුව ඉවරයක් වෙනවා. ඉතුරු වුණු කෑම නිවැරදිව අස් කරන්නේ නැත්තම් වෙන්නේ කැරපොත්තෝ මැස්සෝ ගේ පුරාම බෝ වෙන එක. ඉතින් ගෙදරක උයලා ඉවරුණු ගමන් ලිප පිරිසිදු කරන්න ඕනි. ඒකට වැඩි වෙලාවක් යන්නේ නෑනේ. රෑට උදේට ගන්න එළවලු කපලා භාජනයකට දානව නම් උදෙන්ම තියෙන්නේ උයන්නේ විතරයි. එතකොට කාලය සෑහෙන්න ඉතුරුයි. උදේම වැඩ ගොඩක් ඉවර කරගන්නත් පුළුවන්. බබෙක් ඉන්න ගෙදරක් නම් දරුවෝ කෑම ගත්තට පස්සේ ඒ වෙලාවෙම ඒ තැන පිරිසිදු කරන්න. නැත්තම් ගේ පුරාම කෑම වැටිලා බිම අපිරිසිදු වෙනවා. එහෙම වුණාම මුළු ගෙදරම කිලිටි පහටයි. නිතර වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ මේ පුරුදු ටික අදාළ වෙලාවෙම ඉවර කරගන්නවා නම්. ඒකට යන්නේ ඇත්තටම විනාඩි 5ක් වෙන්න පුළුවන්. සාලේ කුස්සිය නිදන කාමරය අනිවාර්යෙන්ම දිනපතා අතු ගන්න. අමුත්තෙක් ආපු ගමන්ම මුලින්ම පෙනෙන්නේ සාලේ. සාලේ පිළිවෙලට තිබ්බම එන අමුත්තන්ටත් ඔයාගේ ගෙදර රැඳිලා ඉන්න ආස හිතෙනවා. ටීවී යුනිට් එක, කෝපි ටේබල්, ස්ටූල් රැක් ඉක්මනින්ම දූවිලි එකතු වෙනවා. මේ තැන් දිනපතා අතු ගාද්දිම පිහදානව නම් සතිය අන්තිමට ලොකු පිරිසිදු කිරීමක් කරන්න ඕනි වෙන්නේ නැහැ. ඔයා තේ එකක් හදාගත්තට පස්සේ බත් බෙදාගත්තට පස්සේ ඒ තැන බත් හරි තේ වැටුනොත් ඒ වෙලාවෙම පිරිසිදු කරන්න. පස්සේ කරන්න තියාගන්න එපා. මේ පුරුදු අපි හැමෝම දන්නවා. කරන්නේ නැත්තේ කම්මැලිකමට. මේ වගේ පුරුදු අපේ ජීවිතයට ඇති කරගත්තොත් නැති කරගන්න බැරි පුරුදු වෙනවා. ඇබ්බැහි වෙන පුරුදු වෙනවා. ඇත්තටම සමාජ මාධ්‍ය වලින් අපි දකින ගෙවල් අපේ ගෙවල් සංසන්දනය කරන්න යන්න එපා. ඒ ගෙවල් දැකලා දුක් වෙන්නත් එපා. අනේ මටත් තිබ්බනම් කියලා හිතන්න කලින් ඔයාට තියෙන ගෙදර ඔයාට පුළුවන් විදිහට ලස්සන කරගන්න උත්සාහ කරොත් ඔබ දකින ගෙවල් වලට වඩා නොපෙනෙන ලස්සනක් ඔයාගේ ගෙදර තුලින් ඔයාට දකින්න පුළුවන් වේවි. රෙදි හෝදන එක එපා වෙලාද? ඒත් පොෂ් එකක් දාගනිද්දිම Taman ඇඳපු ඇඳුම් සේදුවම රෙදි ගොඩ ගැහෙන්නේ නැහැ. පුටු උඩ, සාලේ, කුස්සියේ ඇඳුම් ගලවලා දාන පුරුද්ද අඩු කරගත්තොත් ගෙදර වැඩ ඉක්මනින්ම ඉවර වෙනවා. දවස් දෙකෙන් දෙකට හරි සතියෙම කෑම පෑන් කරලා පීච් එකට දාන්න පුරුදු වුණොත් ඔයාට කාලය හිතාගන්නවත් බැරි වෙන්න ඉතුරු වෙනවා. ගෙදර වැඩ නිතර නිතර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ගෙදර වැඩ කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියන එක නම් ඇත්ත. ඒත් ගෙදර වැඩවලට පමණක් කැප කරන්න ඕනි කියන එක නම් ඇත්ත නෙවෙයි. පුංචි සැලසුමක් හොඳ පුරුදු කිහිපයක් පරිපූර්ණ වෙන්න ඕනි කියන එක අතහැරියොත් ගෙදර ලස්සනට තියාගන්න අපිටත් අපි වෙනුවෙන් කාලය වෙන් කරගන්නත් පුළුවන්.